කතා කරන්න යන්නේ ක්ලැවිකල් එක ගැන. ක්ලැවිකල් එක ගත්තහම අපේ ඇඟේ තියෙන ලොං බෝන් වලින් හොරිසොන්ටලි පවතින එකම බෝන් එක තමයි මේ ක්ලැවිකල් එක කියලා කියන්නේ. එතකොට මේ ක්ලැවිකල් එක ගත්තහම ක්ලැවිකල් එකට තියෙනවා ලැටරල් එන්ඩ් එකක්, ඒ වගේම මීඩියල් එන්ඩ් එකක්, ඒ වගේම ෂාෆ්ට් එකක්. එතකොට මෙම ලැටරල් එන්ඩ් එකයි ෂාෆ්ට් එකයි මීඩියල් එන්ඩ් එකයි ගැන අපි සවිස්තරාත්මක විස්තරයක් දැනගෙන ඉන්න ඕනේ. ඒ විස්තර සාකච්ඡා කරන්න කලින් මේ ක්ලැවිකල් එකටම විශේෂ වෙච්ච ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. එකක් තමයි අපේ ඇඟේ තියෙන බෝන්ස් වලින් පළවෙනියටම ඔසිෆයි වෙන්න පටන් ගන්න බෝන් එක තමයි මේ ක්ලැවිකල් එක කියලා කියන්නේ. ඒ වගේම මේ ක්ලැවිකල් එකට මෙඩල්ලරි කැවිටි එකක් නැහැ. ඒ කියන්නේ මැරෝ කැවිටි එකක් නැහැ. අනිත් බෝන්ස් වලට තියෙනවා. හැබැයි මේ ක්ලැවිකල් එකට මෙඩල්ලරි කැවිටි එකක් නැහැ. ඒ වගේම තමයි මේ ක්ලැවිකල් එක ගත්තහම අපේ ස්කින් එක උඩින් සබ්කියුටේනියස් ඒ කියන්නේ අපේ ස්කින් එක උඩින් අපිට මේ බෝන් එක ත්‍රෝ අවුට් ඒ කියන්නේ බෝන් එක පුරාවටම අතින් අල්ලලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ක්ලැවිකල් එක ගත්තහම මෙයාට තියෙන්නේ මෙම්බ්‍රේනස් ඔසිෆිකේෂන් එකක්. ඒ වගේම තමයි කියන්නේ ලොං බෝන් වලින් මෙම්බ්‍රේනස් ඔසිෆිකේෂන් එකක් තමයි මේ ක්ලැවිකල් එකට තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රයිමරි සෙන්ටර්ස් දෙකක් තියෙනවා මේ ඔසිෆිකේෂන් වෙන මේ ක්ලැවිකල් එකට. ඒ කියන්නේ ඔසිෆිකේෂන් වෙන්න මෙයාට ප්‍රයිමරි සෙන්ටර්ස් දෙකක් තියෙනවා. ওই ටික තමයි ක්ලැවිකල් එකේ ස්පෙෂල් ෆීචර්ස් විදියට අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ එක එක කොටස් වල විශේෂිත ලක්ෂණ මොනවාද කියලා. අපිට ක්ලැවිකල් එක ගත්තහම අපි සාමාන්‍යයෙන් කතා කරනවා ලැටරල් 1/3 ඒ වගේම මීඩියල් 2/3 කියලා කොටස් දෙකකට බෙදලා. එතකොට අපි කියනවා මේ ලැටරල් 1/3 සහ මීඩියල් 2/3 සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හරිය මෙතන තමයි අපේ මේ ක්ලැවිකල් බෝන් එකේ ගොඩක්ම දුර්වල පාර්ට් එක. ඒ කියන්නේ ගොඩක්ම වීක් පාර්ට් එක මෙතන තමයි. සාමාන්‍යයෙන් ක්ලැවිකල් එකේ ෆ්‍රැක්චර් එකක් වෙනව නම් වෙන්නේ මේ ලැටරල් 1/3 සහ මීඩියල් 2/3 කියන කොටස් දෙක අතර තියෙන මේ වීක්නස් පාර්ට් එකෙන් තමයි ෆ්‍රැක්චර් එකක් වෙනව නම් වෙන්නේ. එතකොට මේ ලැටරල් එන්ඩ් එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරලිමු. මේ තියෙන ක්ලැවිකල් එකේ ඇන්ටීරියර් view එක. ක්ලැවිකල් එක පොස්ටීරියර් view එකෙන් ගත්තහම මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. ඒ වගේම ලැටරල් view එකෙන් ගත්තහම මේ විදිහට තමයි අපිට පේන්නේ. මීඩියල් view එක ගත්තහම මේ විදිහට තමයි අපිට පේන්නේ. සුපීරියර් බලනකොට මේ විදිහට, ඒ වගේම ඉන්ෆීරියර් බලනකොට මේ විදිහට තමයි පේන්නේ. අපි මුලින්ම බලමු ලැටරල් එන්ඩ් එකේ ඇන්ටීරියර් පාර්ට් එක. සාමාන්‍යයෙන් මේ ක්ලැවිකල් එකේ ලැටරල් 1/3 වල ගත්තහම මේක ඇන්ටීරියර් බෝඩර් එක මෙන්න මේ පාර්ට් එක අපි කියනවා කන්කේව් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකේ පොස්ටීරියර් පාර්ට් එක ලැටරල් 1/3 වල මෙන්න මේ කොටස අපි කියනවා කන්වෙක්ස් විදියට තමයි තියෙන්නේ. එතකොට මේ ක්ලැවිකල් එකේ ලැටරල් එන්ඩ් එක ගත්තහම මේ ලැටරල් එන්ඩ් එක සාමාන්‍යයෙන් පිහිටලා තියෙන්නේ ෆ්ලැට් වෙලා තියෙන ෆ්ලැට් එන්ඩ් එකක් තියෙන්නේ. ඒ වගේම මේ මීඩියල් එන්ඩ් එක ගත්තාම ෆ්ලැට් එන්ඩ් එකක් නෙවෙයි තියෙන්නේ. හැබැයි මේ ලැටරල් එන්ඩ් එකට ෆ්ලැට් එන්ඩ් එකක් තියෙන්නේ. එතකොට මෙයා ෆ්ලැට් වෙලා තියෙන above to downward flat look එකක් තමයි මේ lateral 1/3 වලට තියෙන්නේ. එතකොට මේ clavicle එකේ posterior surface එක ගත්තාම lateral side එකේ ඒ වගේම තමයි මේ lateral end එකේ inferior surface එක ගත්තාම inferior surface එකේ පොඩි elevation එකක් තියෙනවා. ඒකට අපි කියනවා conoid tubercle එක කියලා. conoid tubercle එක inferior surface එක බලමු අපි. inferior surface එක ගත්තහම මේ තියෙන inferior surface මේ හොඳට බලා ගන්න බලන්න inferior surface එකේ පොඩි elevation එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ conoid tubercle එක කියලා. ඒ වගේම තමයි මේ inferior surface එකේ අපිට තියෙනවා මෙන්න මෙහෙම හැදිච්ච ridge එකක්. මේ ridge එකට අපි කියනවා trapezoid line එක කියලා. හරිද? එතකොට මේ conoid tubercle එකයි trapezoid line එකයි يعني trapezoid ridge එකයි දෙක එකට එකතු වෙලා අපිට ligament එකක් සම්බන්ධ වෙන්න surfaces අපේනවා. ඒ ligament එක තමයි
කොරකොක් ක්ලැවිකියුලර් ලිගමන්ට් එක. කොරකොක් ක්ලැවිකියුලර් ලිගමන්ට් එක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මේ ට්‍රැපසොයිඩ් ලයින් එකටයි කොනොයිඩ් ටියුබකල් එකටයි. ඊළඟට අපි කතා කරන්න ඕන කොටස තමයි medial 2/3 එක. දැන් lateral 1/3 ගත්තාම lateral surface එක අපි ගත්තා flattened shape එකක් තමයි තියෙන්නේ. හැබැයි medial 2/3 ගත්තාම අපිට බලා ගන්න පුළුවන් rounded shape එකක් තමයි තියෙන්නේ. ඒ වගේම දැන් මේ තියෙන anterior surface එකනේ. එතකොට posterior surface එක ගත්තාම මේ medial 2/3 වල අපි කියනවා smooth. ඒ කියන්නේ කිසිම tuberosity එකක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා smooth surface එකක් තමයි තියෙන්නේ. ඒ වගේම anteriorly බැලුවහම අපිට මේ medial 2/3 එක තියෙන්නේ convex විදියට. ඒ කියන්නේ convex location එකක් තමයි මේකේ තියෙන convex විදියට තමයි medial 2/3 එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ medial 2/3 එකේ inferior surface එක ගත්තහම rough. එහෙම rough වෙලා තියෙන හේතුව තමයි මේ medial 2/3 එකේ most medial part එකේ තියෙනවා costal tuberosity කියලා එකක්. ඒ costal tuberosity එක තියෙන්නේ අපේ විශේෂිත ligament එකක් attach වෙන්න. ඒ ligament එක තමයි costoclavicular ligament එක කියලා කියන්නේ. ඒ වගේම දැන් most medial part එකෙන් චුට්ටක් laterally එද්දී අපිට මේ inferior surface එකේ හම්බෙනවා subclavian groove එක. මේ subclavian groove එක තියෙන්නේ අපේ subclavius කියන muscle එකට attach වෙන්න. එතකොට අපි කතා කරොත් අපේ medial end එක ගැන. මේ medial end එක ගත්තහම අපි කියනවා quadrangular shape එකක් තමයි තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ medial end එක තියෙන්නේ අපේ sternum එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ medial end එක අපේ sternum එකත් එක්ක සම්බන්ධ වුණාම අපේ limb අපේ upper limb එකේ බර අපේ axis එකට අරගෙන යන්නේ මේ clavicle එක මගින්. ඒ සඳහා sternoclavicular joint එක හදන්නේ මේ sternal end එක අපේ manubrium එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ manubrium එකේ තියෙන joint එක කියන්නේ facet එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඒ වගේම තමයි මේ අපේ lateral end එකට අපි කියනවා acromial end එක කියලා. අපේ acromion process එකත් එක්ක සම්බන්ධ වෙන හින්දා එතකොට sternum එකත් එක්ක සම්බන්ධ වෙන හින්දා medial part එකට අපි කියනවා sternal end එක කියලා. ඒ වගේම තමයි මේ sternal end එක අපේ first costal cartilage එක එක්ක සම්බන්ධ වෙන්න පොඩි කැලලක්, ඒ කියන්නේ පොඩි process එකක් විදිහට ඒ ආසනයට දික් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ manubrium එකේ sternoclavicular joint එක හදාන්න අපේ clavicular notch එකට සම්බන්ධ වෙනවා manubrium එකේ තියෙන. සාමාන්‍යයෙන් මේ clavicle එක කියන්නේ bone එකක්නේ. එතකොට මේ clavicle එක fracture වෙන්න පුළුවන්. clavicle fracture එකක් ගත්තහම මම මුලින්ම කිව්වා අපේ lateral කියන්නේ clavicle එකේ lateral 1/3 සහ medial 2/3 අතර තමයි most weakest point එක තියෙන්නේ කියලා. fracture එකක් වුණොත් වැඩියෙන්ම වෙන්න සම්භාවිතාවයක් තියෙන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. ඒ කියන්නේ lateral 1/3 සහ medial 2/3 අතර තියෙන weakest point එක. එතකොට patient කෙනෙක් වැටුනොත්, ඒ කියන්නේ fallen වුණොත් with out stretch hand එකකින්. එහෙම වුණොත් අර එන weight එක නිසා ඒ එන weight එක අපේ clavicle එක දිගේ transport වෙලානේ sternum එකට යද්දී. එතකොට ඒක දරා ගන්න බැරි වුණාම අර weakest point එකකින් clavicle එක කැඩෙන්න බලනවා. එතකොට patient කෙනෙක් මේ clavicle fracture එකක් තියෙන patient කෙනෙක් අපිට දකින්න පුළුවන් වෙන්නේ එයා එන්නේ තමන්ගේ fracture වෙච්ච අත fracture නොවිච්ච අතින් support කරගෙන. මොකද දැන් මේ lateral 1/3 එකකින් lateral 1/3 එක සම්බන්ධ වෙලා තියෙන අපේ upper limb එක පහළට තියෙන upper limb එකටනේ. එතකොට ඒ සම්පූර්ණ බර තියෙන්නේ මේ lateral 1/3 එකට. එතකොට මෙතනින් fracture වුණාම මේ lateral 1/3 එක පල්ලෙහාට යනවා. එතකොට මේ අපේ medial 2/3 වල sternocleidomastoid muscle එක සම්බන්ධ වෙලා තියෙන නිසා ඒකේ muscle එකේ බලපෑම නිසා මේ medial end එක උඩට යනවා. එතකොට clavicle එකක් fracture වුණාම medial end එක උඩට යනවා, lateral end එක පල්ලෙහාට යනවා. එතකොට මේ patient එන්නේ මේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන lateral end එකයි ඒ upper limb එකයි සම්පූර්ණයෙන්ම අනිත් අතින් support කරගෙන තමයි එන්නේ. එතකොට ඒකේ තමයි clinical feature එක clavicle fracture එකක් වෙලා තියෙද්දි අනිත් ස්ථානවලිනුත් fracture වෙන්න පුළුවන්. හැබැයි most rare. ඒ වගේම තමයි dislocation වෙන්නත් පුළුවන්.
ක්ලවිකල් එක ගත්තහම ඩිස්ලොකේෂන් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වීකස්ම පොයින්ට් එක තමයි මේ මෙතනින් මෝස්ට්ලි දකින්න පුළුවන් ෆ්‍රැක්චර් එක තමයි මේ lateral 1/3 සහ medial 2/3 කියලා කියන්නේ. එතකොට ක්ලවිකල් එක ගැන අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටික තමයි ඔය ටික. සාමාන්‍යයෙන් වයිව් එකේදී අහුවහම අනිවාර්යයෙන්ම මේ ක්ලවිකල් එකේ අනිවාර්යයෙන්ම මුලින්ම විස්තර කරන්න ඕනේ ක්ලවිකල් එක කියන්නේ අපේ හොරිසොන්ටල් බෝන් එක. ඒ වගේම සයිඩ් ඩිටර්මිනේෂන් කරලා ඒක ලෙෆ්ට් සයිඩ්ද රයිට් සයිඩ්ද කියලා සයිඩ් ඩිටර්මිනේෂන් කරලා ඊට පස්සේ ලැටරල් එන්ඩ් එක ෂාෆ්ට් එක මීඩියල් එන්ඩ් එක ඒ හැම එකේම ලැටරල් එන්ඩ් එකේ ෂාෆ්ට් එකේ මීඩියල් එන්ඩ් එකේ ඒක එක ෆීචර්ස් කියලා ඊට අමතරව තව ඩිස්ටින්ෂන් පොයින්ට් වගේ ගන්න ඕන නම් ඒ වගේම වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න ඕන නම් ඒකේ අර ඔසිෆිකේෂන් වෙන හැටි ඒ වගේම ඒකේ මැරෝ මෙඩාලරි කැවිටි එකක් නැහැ කියන එක ඒ වගේම මේ යන නර්ව්ස් එහෙම මෙතනින් යන නර්ව්ස් ඇටච් වෙන මසල්ස් ඒ වගේ දේවල් ලිගමන්ට්ස් ඒව ගැන විස්තර කරන්න පුළුවන්. ඔය ටික තමයි ක්ලැවිකල් එක ගැන දැනගන්න ඕනි. ඉතින් හැමෝටම සුබ දවසක්.